ඒ අඩෝ මේ මහින්ද රාජපක්ෂයි උගේ ලොකු පුකා නාමල් රාජපක්ෂයි පකයෝ දෙන්න මේ වරෙල්ලකෝ පොඩ්ඩා අපේ යුද නායකයා සිරගත කළා තොපි ගියා පිල්ලයන් නිදහස් කරගන්නනේ මාර රණවිරු ගාය උඹලගේ අම්බේ ඈ එතකොට මන් දැක්ක නෑ මොලයා කාලකන්ණි අපතයා පට්ට හොරා හරිද මන් දැක්කතෝ කියනවා මේ පිල්ලයන් මේ මාර සහයෝගයක් දුන්න යුද්ධය ඉවර කරන්න කියලා මේ තියෙන්නේ දීපු සහයෝගේ නෑ මොලේ අඩෝ අපි යුදෙ බිමේ ඉඳපියු මං වගේම තව 100,000 ගාණක් ඉන්නවා හරිද ආල බලපියව් ඔය පිල්ලයන් හරි කරුණම්මන් හරි මොකක් හරි සහයෝගයක් දුන්නද කියලා හැබැයි උන්ගේ ආරක්ෂාවටත් අපේ කොල්ලෝ තමයි යොදවල තිබ්බේ නෑ මොලේෝ තොපි හිතුවේ අපි මැරිලා ඉපදිලා කියලාද මම මීට මාස ගානකට ඉස්සෙල්ලා කිව්වේ ඔය පාස්කු ප්‍රහාරයට මහින්ද රාජපක්ෂගේ ඉඳලා ඔය රාජපක්ෂ පරම්පරාවම සම්බන්ධයි කියලා. ඒකේ ප්‍රධානිය මහින්ද රාජපක්ෂ කියලා කිව්වේ මගේ ඒක පුද්ගලික අදහස මගේ. මහින්ද රාජපක්ෂ 1, ගෝඨා 2, නාමල් 3, සලේ ඔය අතරේ. හරි ජමල් රාජපක්ෂල බැසිල් රාජපක්ෂල ඔය 70 බුරුත්ත 1 2 ඔය ටීම් එක තමයි. හරි රාජපක්ෂ ඇති කරේ. උඹලා මාර රණවිරු ගාය උඹලාට නේද දැන් කාලකන්ණි හිවල්ලු තොපි පර බල්ලෝ හරිද අනිත් එක මේ ඔය හමුදාවේ කියාගෙනත් මං රාජපක්ෂලාට බයිනකොට මට බයින සමහරු ඉන්නවනේ අඩෝ මේ අහපල්ලා අවුරුදු 22ක් යුද හමුදාවේ නෙවෙයි 22ම යුද්ධ කරත් තාමත් අඩෝ රට ජාතිය වලපල්ලට ඇදලා දාපු පරයන්ට කඩ යනවනම් තොපි ගැනම තොපි හිතාගනියව් මං කියන්න ඕනේ නෑ ඒක හරිද ඒක හොඳට මතක තියාගනින්න හරි ඒ වගේම බයියන්ට කියන්නේ මේ ආණ්ඩුවෙන් හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් උඹලට CID එක ඉස්සරහා අට්ටාල ගහගෙන ඉන්න වෙයි නැත්තම් උඹලා දිස්ත්‍රික්ක 24න්ම ඔය බයියෝ ටික එකතු කරගෙන එනවනේ හැමදාම එන්න යන්න අමාරුයි උඹලට ඒක නිසා ඔය CID එක අහලා පහලා ඉඩ තියෙන තැන් වලින් කූඩාරම් අටව ගනින්න හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හැබැයි පාස්කු ප්‍රහාරයේ ඔච්චර සාක්ෂි තිබිලත් තාමත් නෑ ප්‍රගතියක් හරියට ඒක තමයි ඇත්ත හරි මාලිමා ආණ්ඩුවත් අර නිකන් ලාහට ගෙම්බෝ ඇඳිනවා වගේ තමයි කට කෑවත් ඇත්ත තමයි කියන්නේ මේ හරි ලාහට ගෙම්බෝ ඇඳිනවා සමානයි මාලිමා ආණ්ඩුවත් හරිද උඹලට ඔච්චර බලයක් දීලා විධායක ජනාධිපති කෙනෙකුත් ඉඳලා ඕම උලා ඉඳලා අවුරුදු 5 ගෙවලා දාලා තොපිත් ඵලයව. හරි. එතකොට අර සිරන්ති මැඩම් බයියන්ගේ විහාර මහදේවි ජාතියේ මව ඇරලානේ රත්තරන් කිලෝ 100කට බයියෝ හොදපල්ලවවා. හරි. අම්බේ විහාර මහදේවි ඇරපු ඇරිලි කොහමද? ඔය ගෑණිට පිත්තමක් නැතුව පොල්ලක් තිබ්බනම් බයියන්ගේ පුකවල් පැලෙන්න ඇරලා එනං ඔය ගෑණි. හරි මේ සිංහලෙන් කියන්නේ කුණුහරුප නෙවෙයි බම් මේවා. රනිල් රාජපක්ෂලා ප්‍රේමදාසලා තමයි රට කුණුහරුපයක් කරේ මෙව්ව කුණුහරුප නෙවෙයි මතක තියාගනින්න බයියෝ පොකොම් වෙන්න එපා. ඇත්ත කියනකොට ඔය මොකවත් ඕනේ නැහැ. මොකාට කඩේ ගියත් කමක් නැහැ. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු යල්ලා. උඹලට එහෙම පුළුවන්කමක් තියනවාද? බෑනේ. මොකා වරදක් කරත් ඒක වරද නම් වරද විදියට දැකපල්ලා. හරි දෙයක් කරොත් හරි විදියට ඒක පිළිගනින්න. හරි. අඩෝ අපි යුද්ධෙ දිනුවේ
දැන් ත්‍රිවිධ හමුදාව ගත්තම එයා පෝස් නේවි පාබල හමුදා තියෙනවානේ. එතකොට ඒ වගේ එක එක අණු කණ්ඩ සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. අර යුනිට් එක මේ යුනිට් එක අරක මේක කියලා. යුද්ධේ දිනුවේ ඇයි? හැබැයි අපි ත්‍රිවිධ හමුදාවේම තිබ්බේ එකම අරමුණයි. මොකද්ද? ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ පරම චේතනාව අපේ හිත් තුළ තිබුණා. ඒ නිසා එක මගක ගමන් කරා සියලුම දේ අපේ රට මුදවා ගන්න ඕනේ කියන දැඩි අදිෂ්ඨානයෙන් එකට අපි ගියපු නිසා යුද්ධේ දිනුවා. නැත්තම් අපි 3-4 පැත්තට ඇද්දනම් තොපි වගේ අරුන්ට කට්ටියයි මුන්ට කට්ටියයි අරම කට්ටියයි ඇද්දනම් යුද්ධේ දිනයිද? අපේ කී දහයක් කොල්ලෝ තව මැරෙයිද? ඒ වගේ තමයි යකෝ රටක් හදා ගන්න නම් පවතින ආණ්ඩුවේ වැරදි තියෙනවා නම් ඒව උන්ට පෙන්නලා දීලා රජයට පක්ෂපාතීව අපි ශ්‍රී ලාංකිකයෝ විදියට හැමෝම එකට එකතු වෙලා යමල්ල බලන්න මේ රට හදාගන්න එච්චර කාලයක් යයිද කියලා. අපි ශ්‍රී ලාංකිකයෝ විදියට සියලුම දෙනාගේ එක චේතනාවක් ඇතුව ඉස්සරහට යමල්ල බලන්න. මේ රට හදාගන්න අමාරුයිද කියලා බලන්න. නෑ බං එච්චර අමාරු නෑ. තොපි එහෙම නෙමෙයිනේ. ආණ්ඩුවෙන් මොන වැඩේ කරත් හොඳක් කරත් ඒකත් වැරදි නරක කරත් ඒකත් වැරදි. හැබැයි වැරද්දක් කරොත් ඒක උඹලට හරි. හරි දෙයක් කරොත් ඒක වැරදිනේ. ඒ තැන නැතුව හරි දෙයට හරි කියන්නත් වැරදි දේ වැරදි විදියට දකින්නත් කොන්දක් තියාගනින්න. ඒ ගමන යමල්ලකෝ ඉස්සරහට බැරිද බලන්න. අපි ශ්‍රී ලාංකිකයෝ විදියට හැමෝම එකතු වෙලා සිංහලද දෙමළද මුස්ලිම්ද ඒව දාලා නැහැ. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ විදියට එකට එකතු වෙලා එක අදිෂ්ඨානයෙන් ගමනක් යමල්ල මේ රට උඹලට හිතා ගන්න බැරි විදියට ගොඩ වෙයි. හරි. එහෙම නැතුව උඹලා මේ රට ජාතිය වලපල්ලට ඇදලා දාපු පර බල්ලන්ට ටිකක් කඩේ යනවා. තොපිම කියනවා මේ වැරදි කරලා නම් දඩුවම් දීපල්ලා කියලා. එහෙම කියන තොපිම ප්‍රශ්න කරන්න CID එකට එන්න කිව්වම තොපි ගිහිල්ලා එතන අහනවා. තොපි ගිහිල්ලා එතන අහනවානේ. ඒ හැමේ කියන්නේ තොපියේ දඟලන දැඟලිල්ල ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම. ඒක තමයි ඇත්ත කතාව. නැත්තම් යකෝ මොකාට හරි CID එකට එන්න කියපුවාම තොපි මෙතන උන්ගේ ඉඳුල් ටික කාලා අරක්කු කාලා ගහලා රුපියල් 5000 අරගෙන තොපි නීති ආයතන වල ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා රඟන්න. කොහෙද බං එහෙම රටක තියෙන්නේ? මම නම් දැකලම නැහැ කිසි රටක එහෙම. හරි. ඒක ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම. යකෝ නීතියට අභියෝග කරන්න, අධිකරණයට අභියෝග කරන්න, නීති ආයතන වලට අභියෝග කරන්න, පර බල්ලන්ට ඉඩ දීලා බලාගෙන ඉන්න ආණ්ඩුව තොපේ කොන්ද පණ නැහැ යකෝ. ආණ්ඩුවේ උන්ට කියන්නේ එකෙන්ම කොන්ද පණ නැහැ. හරි. නැත්තම් තොපිට නීති ගේන්න පුළුවන් නේ යකෝ ඕවට. කවුරුන්නෝ ප්‍රශ්න කරන්න ගෙන්නුවට පස්සේ ඒකට බාධා කරනවා නම් මොකෙක්ම උන්ට අදාළ නීතිය කටයුතු මේ නීතියෙන් කටයුතු කරන්න පුළුවන් නේ තොපිට. තොපි මොකද කරන්නේ? උඹලා ඕන දෙයක් කරගනින්න කියලා තොපිත් අර රනිල් රාජපක්ෂලා ප්‍රේමදාසලා ගියපු මගේම තමයි තොපිත් යන්නේ. කාලකන්ණි 70 ආණ්ඩුවේ ඉන්න වේසික පුතාලට කියන්නේ මේ. හරි. තොපිත් ඒ ගමනම තමයි යන්නේ. නැත්තම් ඔය පර බල්ලෝ ඔච්චර දඟලන්නේ නැහැ යකෝ. හරිද? ඔය බයියෝවත් එහෙම නැත්තම් ඔය රට කාපු පර බල්ලෝවත් ඔච්චර දඟලන්නේ නැහැ. තව ටික කාලයක් කොහම යමල්ල සරම උස්සල තොපේ මූණේ උලන්නේ උන්ගේ පුක බලපල්ලා නැද්ද කියලා. මාලිමා ආණ්ඩුවේ උන්ගේ මූණේ උලන්නේ පුක උන්ගේ බලපල්ලා. ඔහම යමල්ලා. හරි. ගිහිල්ලා බලපල්ලා. හරි. වැඩක් නැහැ යකෝ තොපිටත් කියලා